දවසක් හමුවේ ඉමුවේ පවේ එක සැරයක් දුටුවත් ඇති දැස්නුවේ ඔබ වෙනුවෙන් හැදුවතම් කියන්න Hello lamai, good morning. Welcome to my YouTube channel. අදත් ඉරිදා දවසක් ඉතින් උදේම නැගිටලා දැන් තේක බොන්න තමයි යන්නේ. කිවික නැතුව මට නම් දවස ගෙවන්න බෑ ළමයි. පහුගිය දවස් ටිකේ මම අසනීපෙන් හිටපු හින්දා මේ තාම බෑ අසනීප ගතිය එහෙම කියන්න බෑ ටිකක් අඩුවේ. ඉතින් ඒ අසනීපෙන් හිටපු හින්දා රෙදියේම ගොඩ ගැහිලා ඉතින් මම අද උදේම රෙදි ටික පෙඟගෙන දානවා. පේනව නේද කොච්චර ගොඩක් තියෙනවද කියලා. හරි මේ ටිකත් පෙඟෙන්න දාලා අපි කාමරය අස් කරගමු ළමයි. කාමරෙත් ගොඩක් හැඩි වෙලා තියෙන උනාට මම අස් කරන්නේ ටිකයි. ඔය කේක් එකක් තියෙන ඒක අපේ අයියාගේ උපන්දිනේට ගෙනාවා. අද අපේ අයියාගේ උපන්දිනේ. Happy birthday. මං ඉතින් මේ කාමරෙත් අස් කළා රෙදි ටික කාමරෙත් කළා මේ රෙදි ටිකත් හොදන්න පෙඟෙන්න දැම්මනේ. ඒව ටිකත් හොදලා ආව මේ කොණ්ඩේට තෙල් දාගන්න. මම සාමාන්‍යයෙන් කොණ්ඩේට තෙල් දාන්නේ නම් මේ නාන්න කලින් දවසේ රැට මේ ඊයේ නම් බැරි වුණා. ගිය සතියේත් මේ අම්මත් එක්ක ටවුන් එකට ගියේ තෙල් පිටින් ඒකට බැරි. මම හිතන් ඉන්නේ ළමයි මේ කාමරේ ඔක්කොම වෙනස් කරන්න මේ තියෙන විදිහ හැම ඔක්කොම වෙනස් කරන්න තමයි හිතන් ඉන්නේ. මොකද මේ ඇඳ තියෙන පැත්ත තමයි මගේ ලස්සන අනිත් පැත්ත එච්චර නෑ මගේ. නාලා ඉතින් ඔය ලෑස්ති වෙන්නේ මේ අයියාගේ බර්ත්ඩේ කේක් එක කපන්න වෙලා ගිහින් කියලා කෑ ගහනවා කිනින්ද. අක්කලාට ගෙදර යන්නත් වෙලා යනවනේ. ඒ හින්දා මම ඉක්මනට කියන්නේ නිකන් කොණ්ඩ කට්ටක් ගහගත්ත විතරයි වුනේ. ඊට පස්සේ ඉතින් අයියාගේ පන්දින කේක් එක තමයි මේ තියෙන්නේ. එයාට දැන් 28ක්. ඒකලා කේක් කපලා දෙදීලා අයිවල වෙද්දි කොහොමද හන්දෑවේ 6 වගේ වුණා. ඊට පස්සේ ඉතින් පහන තිබ්බා. මං ගෙදර එන දවසට මම ගොඩක් වෙලාවට මම පහන තියන්නේ. ඉස්සර වැඩට යන්න කලින් දවස්වල හැමදාම වගේ මම පහන තියනවා. මම ආසයි වැඩිට අපේ ගෙදර මේ ගණ දෙවියන්ට පහන තියෙනවා. කවදාවත් පහන මේ වීඩියෝ එකෙන් නිකන් සොර ගාලා සද්දයක් කියනවනේ. ඒකට සොරි ළමයි මම මේ රෑ වෙලා මේ එළියෙන් තමයි මේකට වොයිස් ඕවර් එක කරන්නේ. මේ ගේ ඇතුලේ අම්මලා ටීවී බලනවා. හරි සද්දයිනේ. ඉතින් මගේ කාමරේට තමයි හයියෙන් ඇහෙන්නේ. මං ඉන්නේ සාලෙත් එක්කම කාමරේ හින්දා මේ ඇහෙනවා. ඊට පස්සේ මේ මං හදන්නේ මොනවද? මම මේ කරන්න හදන්නේ ඔයාලට මේ අවුරුද්දට ඇඳුම් ගත්තා. ඒවා පෙන්නන්න. මම ඇඳුම් ගත්තා හැබැයි එකවර නෙමෙයි. මේ සැරින් සැරේ ගිහින් තමයි මේ ඇඳුම් ගත්තේ. ඒක තමයි පෙන්නන්න හදන්නේ. මේ තව දෙයක් මම මේ කියන්න හිටියම ළමයි මේ ඇඳුම් මේ දවස්වල ඇඳුම් අරගෙන ඒව හොඳට වොෂ් කරලා මේ එළියේ වේලෙන්න තියන්න. මොකද මේ කට්ටිය ඇඳලා එහෙමනේ මේ දවස් කොහොමද පිටෝන් රූම් වල පිටෙන් රූම් වල මොනවද මේ ඇඳලා එහෙමනේ තියෙන්නේ කට්ටිය. ඒ හින්දා වොෂ් කරලා අඳින එක හොඳයි කියලා මට හිතෙනවා. ඕක නම් මම ඊයේ ගත්තේ ළමයි මේ ඕක මාතලෙන් ගත්තේ. මේ ඒක තමයි ඒක නම් මේක තියෙනවා ප්‍රයිස් ටැග් එක මම හොදගෙන නැහැ නේ. මේක මාතලේ අර අලුතෙන් දැන් මේ සිටි මැක්ස් කියලා ඒකේ මේ ලස්සන ඇඳුම් තිබ්බා. මම පළවෙනි පාර ගිහින් ගත්තේ නෑ. ඊළඟ දවසේ එන්නම් කියලා. ඊට පස්සේ දවසේදී මේක විතරයි තිබ්බේ.
තව ඔය මම පෙන්වන්නේ මේ ගත්ත එක කොණ්ඩ කටු එක ගත්තා. තව එකක් ගත්තා. ආය මේ කරාම්බු දෙකකුත් ගත්තා. ඔන්න හැදිලා හිටපු හින්දා නිකන් මොනත් එක මනාද වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ අයියෝ හොනේ චුට්ටුක්. ඔන්න හැදිලා හින්දා මේ මොකක්ද මේ මොනත් එක මනාද වෙලා වගේ නෙවෙයි. මොන දෙකින් ඉස්සර ගෙදර ඉඳන් මේ එක ඒවා කරවද නම් ඉතින් අර වැඩ පිළිවෙලම ආවම හරි කම්ම නැදේ. අනේ මම වොයිස් ඕවර් එකක් කරද්දිම තමයි කොහෙන් හරි දෙයක් දැනුවා මේ ප්ලේන් එකක්. අදට බ්ලොග් එක මෙතනින් මේ නවත්තන්න ළමයි. මට මේ නිදිත් මතයි මේ ටිකක් වෙලා ගිහින් තියෙන්නේ. මේ එහෙනම් ආයේ අවුරුදු බ්ලොග්ස් වලින් හම්බෙමු.